right පුතාලා ඔය බලන්න හරි ආයෙ මොකද්ද සමාන ABC හරි AC ACB angle is equal to PQR angle නේ PQR given හරි side එක සමාන කියලා දීලා තියෙනවානේ AC equals QR AC QR given therefore triangle ABC is congruent to triangle PQR මොකද්ද case එක AAS case නේ A කියන්නේ angle A කියන්නේ angle S කියන්නේ side angle side case හරි angle side case එක right හරි රූපය ඇඳ ගන්න ඉක්මනට right ABCPQR කියලා දාගෙන පොඩිවට ඇඳ ගන්න ඉක්මනට හරි right ලියන්න proof එක right මේකත් යාරින් ලියන්න corresponding elements of congruent triangles are equal corresponding elements සමානයි හරි ඒ හින්දා පුතාලා අපිට කියන්න පුළුවන් මොකද්ද AB equals PR නේ AB equals PR right therefore AB equals PR ආයෙ මොකද්ද BC equals PQ BC equals PQ ආයෙ එක angle එක සමාන එකක් තියෙනවා A BAC angle is equal to BAC PRQ PRQ නේද corresponding element සමානයි එතකොට ඒක මම හැම එකම ලියන්න යන්නේ මම එක ගානක විතරක් ලියනවා හරි right areas සමානයි කියන එක මතක තියාගන්න පුතාලා අපිට ඒක මේ 11 වසරේදී වැදගත් වෙනවා හරි ඕ ලෙවල් එකේ ගණන් හදද්දී වැදගත් වෙනවා
හරි නේද? right. උදාහරණයක් බලමුද? Based on the data marked on the figure, prove that triangle ABX is congruent to triangle ACX. Right? corresponding ඒවා ලියන්න. right. දැන් පුතාලා මේක පටස් කරලා කරන්න පුළුවන් එකක් නේ. proof එක ඇඳ ගන්න හරි. proof කියලා දාන්න. proof. දීලා තියෙනවා ඉස්සරහා ලියන්න. මොනවද දීලා තියෙන්නේ? ABX is equal to ACX given. දැන් එක්සෑම් එකේ කේස් එකක් දෙන්නේ නැහැ ඔයාලට කලින් හරි. ඔයාලා කේස් එක හිතා ගන්න ඕන right? BAX is equal to CAX given. නේද? ඊට පස්සේ AX is a common site. Therefore, triangle ABX is congruent to triangle ACX. කේස් එක දාන්න යටි. AAS case. congruent ඒවා මම ලියන්න යන්නේ නැහැ හරි. දැන් මේකෙත් පුළුවන් නේද පුතාලට මෙන්න මෙයා 90 කියලා පෙන්නුවා කියනවා නේද? හරි නේද? හරි. දැන් ලියන්න exercise 5.2. exercise 5.2. For these pairs, prove that the two triangles are congruent and write down the other pairs of corresponding elements. Right? Exercise 5.2. හරි. එතකොට දැන් මේකේ දැන් අපි දැන් කලින් ඉඳලා කේස් එක දන්නවා. ඒ හින්දා ලේසි. හැබැයි කේස් එක දන්නේ නැත්නම් කේස් එක හිතා ගන්න ඕන හරි. right. බලන්න මේක කරමු අපි. right? Now these two angles are equal නේ. එතකොට ලියන්න පුළුවන් QRP is equal to SPR given. PR is a common site. PR is a common site. තව angle එකක් සමානද බලන්න. පුතාලා මේ දෙක සමානයි නේ. These two angles are equal. Alternate angles නේද? QPR is equal to PRS. Alternate angles. Right? හේතුවක් දාන්න. PQ is parallel to RS. Right? Therefore, triangle PQR is congruent to triangle PSR. Case එක දාන්න. AAS case. Right?
හෝම්වර්ක් හැටියට අනිත් ගණන් ඉස්කෝලේ කරලා තියෙනවා නම් කරන්න යන්න ඕනේ නැහැ. මේ තමයි පුතේ ඔයාලට පුළුවන් කරන්න හරි. පොඩි පොඩි ගණන් ටිකක් තියෙන. හරි නේද? right? හරි. මේ ගාන හදන්න. විනාඩි දෙකකින් හදන්න. හරි නේද පුතාලා? right. එහෙනම් මම proof එක දානවා. right. මොකද්ද proof එක? right. මේ බලන්න. this angle is equal to this angle නේ. ලියන්න පුළුවන් DAC equals ACB. right. හේතුව ලියන්න alternate angles. මේ සංකේතය දැම්ම හැකි alternate angles. ඊට පස්සේ හේතුව AD is parallel to BC. ආයෙ මොකද්ද සමාන? මේ angle එක. මෙයාට සමානයි. This angle is equal to this angle නේ. right. BAC
BAC is equal to ACD. බලන්න ඔයාලා කොයි පැත්තෙන් පටන් ගත්තත් ඇන්ගල් එක එකයි. හරි. ඒකත් alternate නේ. Alternate angles. Right? හේතුව ලියන්න. AB is parallel to CD. Right? ඊට පස්සේ AC is a common side. AC is a common side නේ. එයා common side එක. එහෙනම් අපිට ලිව්ව හැකි therefore triangle ABC is congruent to triangle ACD. Case එක ලියන්න. AAS case. Right? බලන්න මෙතන points හතරම තියෙනවද බලන්න. මේකට එකයි, මේකට එකයි, මේකට එකයි, මේක ලියනකොට එකයි. මෙතන හතරම තියෙනවද? Right. Tamisha? හරි හරිනේ. කවිෂ්ක හරිද? හරි රුවනි හරිද? හරිනේ. Right. හරි. corresponding කතාවට මම ගියේ නෑ. හරි? Right. මේක පුළුවන් නේ පුතාලා homework කරලා හැකි නේද? angles දෙකක් සමානයි, side දෙකක් සමානයි හදන්න පුළුවන් නේ. මේක homework කරන්න. හරි? homework කරන්න. Right? හරි. මේක කරන්න බලන්න ඉක්මනට. තනියම කරන්න ඕන ජියෝමෙට්‍රි පුතාලා හිතන තරම්ම ලේසි නෑ. ජියෝමෙට්‍රි දෙකක් එනවා O level වලට ගණන්. එකක් අනිවාර්යෙන් කරන්න ඕන. one is compulsory. You can't work out a way until the teacher shows you the way. හරි? ඒ හින්දා පොඩ්ඩක් මහන්සි වෙන්න. දැන් මම හදනකොට ඔයාලට පේන්නේ එහෙම ක්‍රමයක් තියෙනවනේ තමා කියලා. එතකන් සමහර විට පේන්නේ නැහැ. Right. මේ triangle දෙක congruent කියලා පෙන්නන්න. Show that triangle ABC is congruent to triangle LMN. මේක තමයි පෙන්වන්න කියන්නේ අපිට. එහෙනම් proof කියලා පටන් ගන්න. proof.
හරි නේද? තමිෂා හරිද? හරි නේද? right. හරි එහෙනම් බලමු. හරි. right. පුතා මේ බලන්න. දැන් ඔයාලා කොච්චර මාර්ක්ස් තියෙනවද කියලා බලන්න. හරි. අන්තිම උත්තරේ වැරදුනොත් කරන්න දෙයක් නැහැ. right. එහෙනම් proof. මොකක්ද මේකේ දීලා තියෙන්නේ? These two angles are equal නේ. ABC angle is equal to LMN. නේද? given කියලා හැම ලියන්න එපා. හරි. alternate angles. alternate angles හේතුවත් ලියන්න ඕන. AB is parallel to LN. ඕවා ලියලා නැත්තම් එහෙම මට points තියෙනවා කියලා කියන්න එපා. හරි. right. ඊට පස්සේ ආයෙ මොකක්ද සමාන? These two angles are also equal. right. මේ දෙන්න සමානයි. මෙන්න මේ දෙන්න. නේද? කොහොම ලියන්නේ? ACB is equal to LNM. ඒවත් alternate. alternate angles හේතුව දාන්න AC is parallel to LN. හරි? right. ඊට පස්සේ පුතාලා මේ side දෙකක් නෙමෙයි තියෙන්නේ. BM is equal CN කියලා දීලා තියෙන්නේ. දැන් ඒකත් ලියලා තියෙන්න ඕන. BM equals CN given. right. දැන් එහෙම දැන් congruent කියලා ලියවනම් එහෙම ඉවරයි වෙලා. හරි? right. now the side two sides here are BC and MN නේ. එහෙනම් කොහොම ලියන්නේ? you have to add MC to both sides. එහෙනම් BM plus MC it should be equal to CN plus must be equal to MC නේ. right. axiom කියලා දාලා තියෙන්න ඕන. right. now BM plus MC means BC නේ. therefore BC is equal to CN plus MC කියන්නේ කවුද? MN. අන්න දැන් තමයි side දෙක ආවේ. right. therefore triangle මොකද්ද triangle දෙකේ නම් දෙක? ABC LMN. ABC is congruent to triangle LMN under the case AAS case. හරි දැන් බලන්න මේකේ points කීයක් තියෙනවද කියලා. මෙතෙන්ට එකයි. මෙතෙන්ට එකයි. මේකට එකයි. axiom එකට එකයි. මේකට එකයි. මේකට එකයි. 1 2 3 4යි 5යි 6ක් තියෙනවා. right. තමිෂා 6න් කීයක් තියෙනවද? Equal. ඔක්කොම හරි නේද? එතකොට මේ කවිෂ්ක Equal. ඔක්කොම හරි නේ? රෝණි පුතේ කීයද? හරි සර්. හරි. නිත්මා? හරි. හරි. right. හොඳයි නේ. හරි. ඇත්තටම හරියට හදලා තියෙනවා නම් හොඳයි ඔයාලා. right. දැන් පුතාලා මේක පුළුවන් නේද පෙන්වන්න? angles පෙන්වන්නේ නේ. මේ angle එක මේ angle එකට alternate. මේ angle එක මේ angle එකට vertically opposite. side දෙකක් සමාන කියලා දීලා තියෙනවා. පුළුවන් නේ මේක homework කරන්න. right. ඊට පස්සේ මේ දෙන්න සමාන කියලා පෙන්වන්නලු corresponding elements of congruent triangles are equal. ඒක දාලා ලියන්න තියෙන එච්චරයි. right. හරි. මේකෙත් අර වගේමයි නේද? පුළුවන් නේ. right. දැන් මෙන්න මේ කෑලි දෙක මේ BF එකට ඇඩ් කරාම මේ සයිඩ් එකයි මේ සයිඩ් එකයි සමානයි කියලා එනවා. මම හදන්න ඕනේ නෑ නේද? right.
ඔයාලට ටිකක් පුළුවන් හින්දා මම මේ යන්නේ. හරි මම ෆිසිකල් ක්ලාස් එකේ නම් ඒ කට්ටිය හරි දුර්වල ළමයි ටිකක් සෙට් එකක් ඉන්නේ. ඒ කට්ටියට නම් මම කියලා දුන්නා ඔක්කොම වගේ. හරි. දැන් මේ ඇන්ගල් එක මේ ඇන්ගල් එකට සමානයි. right? මේ ඇන්ගල් එක මේ ඇන්ගල් එකට සමානයි නේ. all rectangles. සයි පුළුවන් නේ. homework කරන්න. right? මිත්පා විශේෂයෙන් homework කරන්න කවිස් කළා එහෙම නම් ඉස්කෝලේ හදලා තියෙන්නේ. right? පුළුවන් නේද මිත්පා? හදන්න ඕනේ නැහැ නේද? නෑ නේ. right. ඔන්න ගාන. පුළුවන් නම් මේක හදන්න. විනාඩි 5ක් විතර දෙන්නම් මම. right? මේ ගාන හරියට හැදුවොත්. හැබැයි කවිස්ක පුතේ මේක ඉස්කෝලේ හැදුවද? ඔව්. එහෙනම් පොත බලන්න නැතුව හදන්න. මිත්ම try කරන්න. This is such a beautiful mathematical problem. right. proof කියලා දාලා හදන්න. right? AF equals BC කියලා දීලා තියෙනවා. මේවා 90 කියලා දීලා තියෙනවා. ABC is 90 කියලා දීලා තියෙනවා. මෙයාත් 90. මෙයාත් 90. හරි. AF equals BC. Prove that AFG triangle is congruent to BCE. BCE. කරන්න බලන්න. මිත්ම හරිද? නෑනේ. අමාරුද ඒක? තව චුට්ටක් හදන්න තියෙනවා. right. බලන්න try කරන්න පුතේ. angles දෙකක් සමානයි කියලා පෙන්නන ගන්න. side දෙකක් නම් දීලා තියෙනවනේ.
right? right මිත්මා පුතේ හරිද? පුළුවන් වුණාද හොයාගන්න? හරි නේද? right අපි බලමුද එහෙනම්? right මේ බලන්න. මේ AFG right? දැන් පුතේ මෙයා 90 නේ. එහෙනම් මෙයාත් 90 නේ. එහෙනම් AGF is equal to BEC right? given නේද? නැත්නම් ඒවා 90 degrees කියලා ලියුවත් කමක් නැහැ. right? both are 90 degree angles right? එහෙම දාමු. right. ඊට පස්සේ මේ බලන්න side දෙක සමානයිනේ. AF is equal to BC given. right? දැන් ඉතිරි එක කොහොමද ගන්න? මේ බලන්න. ඔන්න බලන්න. if this angle is A, take it as A and take this angle as B. එයා B කියලා ගන්න, මෙයා A කියලා ගන්න. right? now A plus B is equal to 90 නේද පුතාලා? දැන් මෙයා 90 හින්දා මෙන්න මේ angle එක 90 හින්දා A plus B equals 90. right? therefore B is equal to 90 minus A කියලා ගත්ත හැකි නේද? right? එහෙනම් B කියන්නේ 90 minus A. තේරුණානේ? right? now consider this angle C. take this as C කියලා. මෙයා ගමු simple C කියලා ගමු. simple C. right? and consider this large triangle ABC triangle එක හිතන්න. right? මෙන්න මෙයා 90 නේ. මෙයා 90 නිසා A plus C is equal to 90 නේ. therefore C is equal to 90 minus A. right? ඔන්න දෙකක් ආවා. එහෙනම් මේ දෙන්න සමාන වෙන්න ඕනනේ. 1 must be equal to 2 නේ. right? first equation must be equal to the second one. එහෙනම් අපිට ලියුව හැකි B equals C. right? therefore B equals C. right? ඒ අනුව මේක රූපේ දත්ත ටික දාලා තියෙනවා නේ. එහෙනම් අපිට ලියුව හැකි BAC sorry BAC නෙවෙයි AFG හරි AFG B නේ AFG is equal to BCE නේ ඔන්න ගත්ත විදිය right එහෙනම් ලියන්න පුළුවන් therefore triangle AFG is congruent to triangle BEC case එක මොකද්ද AAS case මිත්මා හරිද සර් අන්තිම ටික චුට්ටක් වැරදුනා. ටිකක් කරදුනානේ right තමිෂා එහෙම හරිද හරිනේ කවිෂ්ක වැරදුනා. වැරදුනානේ රුවනේ වැරදුනා. හරි right උදේට පටලවා ගන්න එපා අර එකක් මේ 90 ට අනිත් දෙකේ එකතුවම 90 right එතකොට අපිට 90 වලින් ලියාගත්ත හැකි එක හරිනේ පුතාලා නේද right
third case එක ලියා ගන්නකො අපි එතන ඉවර කරමු. හරි third case SSS case if three sides of a triangle are equal to the three sides of another triangle then the two triangles are congruent. side තුනක් අනිත් එකේ side තුනට සමාන නම් ඒවා congruent right.